විශේෂම පාඩමක් තමයි දැන් ඉන්ටර්වල් කතාව ඉවරයි මේ modes in music සින්දු ඕනම සින්දුවක් හදලා තියෙන්නේ මියුසික් වල මේ modes කියන සීන් එක පාවිච්චි කරලා තියරි එක පාවිච්චි කරලා හරි ඉතින් modes ගත්තොත් මියුසික් වල ස්පෙෂලි 7ක් තියෙනවා හරි ඒ 7 මෙහෙම මතක තියාගන්න ඕන ඒ modes පටන් ගන්න මේ මියුසික් වල එක එක degrees වල මේවට කියන්නේ මේ degrees කියලා මෙන්න first degree එක second degree එක third degree එක fourth degree එක මොම යන්නේ හරි first degree එකෙන් පටන් ගන්න කියන්නේ මේ C major scale එක ඒකට අපි කියන්නේ Ionian mode කොටිම කිව්වොත් C major scale එක තමයි ඒ ඉතින් ගොඩක් සින්දු තියෙන්නේ Ionian mode එකේ ලංකාවේ සින්දු ගත්තොත් එහෙම නැත්නම් ඉංග්‍රීසි සින්දු ගොඩාක් තියෙනවා Ionian mode එකේ මේ මේජර් යන්නේවා හරිද දැන් මයිනර් යන්නේවා තමයි බෙදිලා ගිහින් තියෙන්නේ අනිත් ඒවට ඒත් එක මේ ලිඩියන් කියන එක ඔයාලා අහලා තියෙනවනේ අර යමන් රාගයක් කියලා තියෙන්නේ sorry අන්නේ ඒ එන රටාව ස්වර රටාව තියෙන්නේ මේ ලිඩියන් කියන එකට මොකද ඒක හරි ෆේමස් යමන් රාගේ හරි ෆේමස් ඔය හින්දි සින්දුවෙම හදනකොට ඉතින් මේ අයෝනියන් එක බලමුකෝ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා දන්නවා C major එක ප්ලේ කරාම අයෝනියන් එක යන්නේ මතකද C major scale එක ප්ලේ කරන්න දෙන්නට බේස් එකේ මතකද ඕකේ එතන ඩෝරියන් එකට යන්නේ නේද අයෝනියන් එක ඕකේනේ ඩෝරියන් එකට කොහොමද ඩෝරියන් එක හැදෙන්නේ කියලා දැනගත්තොත් ඉතුරු ඔක්කොම ටික හිතා ගන්න පුළුවන් ඩෝරියන් එක පටන් ගන්න මෙතනින් හරිද මෙතනින් පටන් අරගෙන කිසිම දෙයක් නොකර ඔයා ගිටාර එකෙන් මම පෙන්නන්නද දැන් මේ තියෙන්නේ C major scale එකනේ ඔක C major එකනේ ඩෝරියන් එක කරනවා නම් ඩෝරියන් එක යනවා නම් පටන් ගන්න මෙතනින් ගිහිල්ලා මෙතනින් පටන් අරගෙන කෙලින්ම යන්න ඕන C major එකේ ගිය notes දිගේ තව එක note එකක් උඩට යන්න ඕන මේව මේ මෝඩ් එකේ තමයි මේ විශේෂත්වය මේ ගොඩක් මේ අපේ කතෝලික 1600 වල ඊට කලින් 1500 medieval වල ගොඩක් ඔය මේ ඩෝරියන් මොනවාද හිම්ස් වගේ ඒවා චර්ච් එකේ ඒවා හදලා තියෙන්නේ මෙන්න මේ මෝඩ් එකේ මුකුත් කරන්න නෑ මෙතන ඉඳලා මේජර් ස්කේල් එක ගහගෙන යන්න මේ D එකට ගිහින් අතර ගන්නවා හරි එතකොට ඔන්න අයෝනියන් එකත් හරි මේකත් හරි දැන් ඔයාලට මතකයි එතකොට දැන් සමහර අපි ඉගෙන ගත්ත ඉන්ටර්වල්ස් උත් වදිනවනේ අන්තිමට ගිහිල්ලා මේ නාඩි නාඩි ඒක නෙමෙයි වදින්නේ ලාලේ -7th එකට ගිහිල්ලා තමයි -7th ඉන්ටර්වල් එකට ගිහිල්ලා තමයි මේ 8 වෙනි නෝට් එකට යන්නේ මතකද ඒක? දැන් ඔයා C major ගහනකොට මේ නෝට් දෙක ළඟදී තියෙන්නේ. අරකේ දැක්ක? ඒක තමයි ඩෝරියන් මෝඩ් එක කියන්නේ. එතකොට ඔයාලා බලන්න කොන්සෙප්ට් එක
කීස්ලේ වාට මෙහෙම ගහන්න පොත ඔක ගහන්න පුළුවන් හේතු තමයි මේ යන්නේ මෙහෙම නෙමෙයි කිව්වොත් තමයි අර මේක ගහන්න බැරි වේද මේකේ පුළුවන් හරිද ඕකේ එතකොට ඒ තමයි ඩෝරිය තේරුණාද ප්‍රශ්න තියෙනවද ඒකේ නෑ හැබැයි ලස්සනයි නේ ඕකේ එතකොට දැන් අපි යමු ෆ්‍රීජියන් මෝඩ් එකට තුන්වෙනි එක ෆ්‍රීජියන් මෝඩ් එක කොහෙන්ද පටන් ගන්නෙ දැන් මේක මෙතනින් පටන් ගත්තා මේක මෙතනින් පටන් ගත්තා මේක හරි මේ ඒක තුනෙන් දැතන උනා තුනෙන් පටන් ගන්න එක ඒ එකින් එක උඩට යන්න දැන් තුනෙන් පටන් ගත්තාම හරි මේ සින්දු ගොඩක් වාට මතක් වෙයි හැබැයි දැන් මෙතනින් sorry ගිටාර් එක තියන් ඉන්න හින්දා හරියට වදින්නේ නැහැ මම මෙහෙට ගෙනියන්නේ මේ මොකක් හින්දාවත් නෙමෙයි මේ ඔයාලට අඳුර ගන්න ලේසිනේ තුන නැත්තම් මෙහෙම ගෙනියද්දී වෙන ෆීල් එකක් එන්නේ දැක්කද ඒක තමයි ෆ්‍රීජියන් වෙන්නේ හැබැයි මේක මේජර් වුණොත් එන්න පොඩ්ඩක් පොඩි වෙනසක් තියෙනවා ඊපස්සේ කතා කරමු E sharp note එක එනවනේ ෆ්‍රීජියන් මෝඩ් එකට E sharp note එකක් එන්නේ නැහැ එතන මික්ස් ෆ්‍රීජියන් එකක් එන්නේ ඕකේ හරි දැන් අපි කතා කරා අන්න ෆ්‍රීජියන් මෝඩ් එක. ඒතර ෆ්‍රීජියන් මෝඩ් එකකට ඔයාලට ප්ලේ කරන්න පුළුවන් කිස්ලේ අය ලිඩියන් මෝඩ් එක. ලිඩියන් මෝඩ් එකේ තියෙන විශේෂත්වය තමයි මේජර් ස්කේල් එක ඇත්තටම යන්නේ අනේ විදිහට යන්නේ දැන් මේ කියනකොට බලන්න ලිඩියන් මෝඩ් එක. ලිඩියන් මෝඩ් කියන්නේ F මේජර් වල නේද එතකොට? අන්න හරි. F note එකේ. F මේජර් නෙමෙයි F note එකේ. අරකද අයනියන් එක C scale ඩෝරියන් කියන්නේ එතකොට D minor වල නේ? D minor නෙමෙයි D note එකෙන් පටන් ගන්න. හැබැයි ඒක ටෙක්නිකල් කීබෝඩ් එකේ උඩට එනවා D note එකෙන් පටන් අරගෙන. අරක එතකොට තුන්වෙනි එක ඇවිල්ලා E වල නේ E note එකෙන් පටන් ගන්නවා වෙන මුකුත් ගන්න නැතුව C major scale එකේ උඩට යනවා E note එක හම්බ වෙනවා හැබැයි ඒක ඒතර ෆීල් වෙන විදිය වෙනස් ඔව් මොකද ඒතර B7 කෝඩ් එක එන්න විදියක් නැහැ යනවනම් ෆ්‍රීජියන් මෝඩ් එකේ යනවනම් එන්න බෑ එතනට යන්නේ right තේරුණාද මොකද මෙතෙන්ට ආව ගමන් වෙනද ඒක නෙමෙයි ඒක එන්නවා sorry මොකද C major scale එක නැති ගහන්නේ
ස්කේල් එක ගහලා වෙන තැනකින් පටන් ගන්න. C major scale එක වෙන තැනකින් පටන් ගන්න ඇදගෙන එනවා. අරගත්ත එහෙමයි. යමන් නේ ලිඩියන් කියන්නේ. දැක්කද? දැක්කද? F major එකේ ප්ලේ කරන්න බෑ හැබැයි මේකේට. එහෙම කරපු ගමන් ඉවරයි. මූඩ් එක කනවා. නේද? එතන මේ මූඩ් එකේ යන සින්දු වලට යන්න බෑ. ඒක පුළුවන්. ඕකේ? එතර ඔයා ගහන්න ඔයා සින්දුව ගහන්න කලින් සින්දුව යන මෝඩ් එක මොකක්ද කියලා හොයාගෙන ඉන්න ඕන. කලින් කෙරුවේ නැහැ. කනාවට වගේ නේද? ආගෙත බුදුනේ ජේසුනේ ඒක ඇවිල්ලා තින් ෆ්‍රීජියන් මෝඩ් එක නේ යන්නේ. කිට්ටුයි. ෆ්‍රීජියන් මෝඩ් එකට ඒකෙත් යන්නේ එහෙමනේ. ශාම නෝට් එක ඇඩ්ඩෙනවා. බුදුනේ ජේසුනේ නේ? easy. ඊට පස්සේ දැන් ලිඩියන් එකත් හරිනේ. දැන් මික්සලිඩියන් එක. මික්සලිඩියන් එක හරිම කිට්ටුයි නැචරල් මයින් එකට. නැචරල් මයින් කියලා ස්කේල් එක හරිද? මයිනස් ස්කේල් එක මෙහෙම යන්නේ. මයිනස් ස්කේල් එක කියන්නේ අපි කියමුකෝ හාමොනික් මයිනස් ස්කේල් එක. මේ ස්කේල්ස් දැන් මම කියන්නේ හාමොනික් මයිනර්, මෙලොඩික් මයිනර්, නැචරල් මයිනර්. හරි ඔය තුන. හාමොනික් මයිනර් යන්නේ අන්න එතන තමයි වෙනස වෙන්නේ. ඔය උඩ තමයි පොඩි වෙනසක් වෙන්නේ. ඒතර මෙලොඩික් මයින් එක ascending යනකොට මේජර් වෙනවා. අතන අන්තිම හතරේදී මේජර් වෙනවා. අන්තිම නෝට් තුන මේජර්ස් එනකොට මයින වෙනවා. දැක ඒක වෙනම කියලා දෙන ස්කේල්ස් වෙනම යන්න ඕන. ඊට පස්සේ මේ නැචරල් මයින් එක එනකොට ආවේ මෙහෙම අන්න ඒ විදිහටම යනකොටත් ගිහිල්ලා එනකොටත් එනවා. ඒක වෙනම එකක්. හරිද? එතන මේක ඒක වෙනම ඉගෙන ගන්න ඕන එකක්. දැන් මේ වෙලාවේ දාගත්තොත් ඔය පැටලෙනවා. මයිනස් ස්කේල්ස් වෙනයි මෝඩ්ස් වෙනයි. එතන මෝඩ් එකට මික්සලිඩියන් එකේදී අපි යනවා කියන්නේ G මේජර් වල G වලනේ. G ඉඳලා යන්නේ. දැක්කද? නිකන් අර 아무තු ෆීල් එකක් එනවා නේද සමහරවිට. ෆීල් එක. ඒක මයිනර් ෆීල් එකකුත් නෙමෙයි නේද ඒකේ ඉන්නේ. G ඉඳලා යන්නේ මොකද මෙතන ෆෝම් වෙන්නේ මේජර් එකක්. පැටර්න් එකේ පොඩි සිමිලරිටි එකක් තිබ්බට මෙතන ඇත්තට මේජර් නෝට් එකක් තමයි ෆෝම් වෙන්නේ. නේ? ඔව්. ඕකේ. හැබැයි අග කොටස අන්තිම නෝට් හතර very similar. හරියට. ඒකට හරියට කොට. මික්සලිඩියන් දැන් අයෝලියන් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉගෙන ගන්න වටිනා ස්කේල් එකක්.
ඒක පටන් ගන්න A මේජර් එකෙන්නේ. sorry A note එකෙන්නේ. ඔන්න ඕක නම් natural minor. එතකොට මේක අස්සේ දාන්න පුළුවන්. අපි කිට්කිටුත් වෙනවා ඇස්සේ පොඩ්ඩක් නිකන් දොර ඇරලා ඉන්නද අපි පොඩ්ඩක් අනිත් මේ පොඩ්ඩක් බඩගින්න ඉන්නවා වගේ ඉන්නේ අනේ කිට චුට්ටක් කරලා තියන්න දාන්න ඕන මේකයි ගිටාරුත් තරංග ඇවිල්ලා ඇම්ප් එකත් තරංග ඇවිල්ලා ඔක්කොම අරන් ඇවිල්ලා නේ නෑ නෑ දැන් බලන්න අරක වැහුවා දැම්ම රයිට් තේරුණාද ඒෝලියන් එක දැන් තේරුණාද එතන ඒෝලියන් එක ගහලා බලන්න ඕන ඔයාලා දැන් ඒ කියන්නේ ගිහිල්ලා ගහලා බලන්න ඕන ඕක නෑ ඕක මේ නෝට්ස් දිය දාන්න නෑ ගහලා බලන්න නැත්නම් ඔළුවට යන්න එකපාරට ඕන කිව්වට ඔළුවට දාගත්තර ප්‍රැක්ටිකලි ඒක කරලා බලන්න ඕන දැන් මෙතන එක මතක් වෙයි හැබැයි ඔයාලට එතකොට ලොක්රියන් එක කෙලින්ම මේ එන්න මේක අද්භූත මේ ඉස්සෙතරින් මේ 7 note එන්නේ පටන් ගන්න B note එන්නේ පටන් ගන්න මේ මෑන් නෝනා sorry ෆ්‍රීජියන් එකට සමානයි නේ පළවෙනි නෝට්ස් දෙකේ පළවෙනිම පටන් ගන්න නෝට්ස් දෙක සෙමිටෝන් එක වෙන දැන් මම මේ ප්‍රශ්නයක් අහන්නේ පළවෙනිම පටන් ගන්න නෝට්ස් දෙක සෙමිටෝන් එකක් තියෙන මෝඩ්ස් දෙක මොකක්ද මොකද්ද පළවෙනි පළවෙනියෙන්ම පටන් ගද්දී ෆස්ට් නෝට් එකයි සෙකන්ඩ් නෝට් එකයි අතර පරතරය සෙමිටෝන් එකක් වෙන සෙමිටෝන් එකක් වෙන මෝඩ්ස් දෙක මොකක්ද කල්පනා කරලා කියන්න තුන් ෆ්‍රී හතර පහ ජීන් එකයි මික්ස් ලිඩියන් ලොක්‍රියන් ලයිඩියන් එකයි ෆ්‍රීජියන් එකයි ලොක්‍රියන් එකයි ඇයි ඒක පටන් ගන්න තුනේ කියන්නේ E note එකෙනුයි B note එකේ තුනක් හතරක් අතර පරතරයක් හතක් අටක් අතර පරතරයක් ඒකත් විතර මේ දෙක ස්පෙෂල් ප්ලේස් එකක් ගන්නවා B note එකට එක ස්පෙෂල් ප්ලේස් එකක් ගන්නවා ඕකේ හරි අනිත් ඒවා හැම එකම පටන් ගද්දී තියෙනවා සෙමිටෝන්ස් දෙක දෙක ඒ තමයි ඇත්තටම මේ සරලම විදිහ අපි පොඩ්ඩක් කොහොමද ප්ලේ කරන්න කියලා බලන්න මේ ගිටාර එකක හෝ කීබෝඩ් එකක මියුසික් වල මෝඩ්ස් ඔය මෝඩ්ස් වලට කැරක්ටරිස්ටික්ස් එහෙම තියෙනවා එක එක හරි කාල කන්නිම සින්දු හදන්නත් පුළුවන් ඔය වගේ ෆ්‍රීජියන් මෝඩ්ස් ඒ වගේ නැත්නම් ඔය තියෙන ලොක්‍රියන් මෝඩ් එකක් යූස් කරලා අයව කරන්නත් පුළුවන් අපිට එපාම කරපු ඒ සවුන්ඩ් එන ඒවා ඒවා දන්නත් පුළුවන් ඒ කියන්නේ මියුසික් වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන් නේ මිනිස්සුන්ගේ හැපි කරන්නත් පුළුවන් හැපි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් දුක සවුන්ඩ් එකක් ගන්න පුළුවන් අර කියපු විදිහට ෆ්‍රස්ට්‍රේටිං අර කාලකන්ණි කියලා කියන්නේ ෆ්‍රස්ට්‍රේටිං ඒ වගේ සවුන්ඩ් එකක් ගන්නත් පුළුවන් හරි අපි කියන්නේ විහිළුවටනේ කියන්නේ එහෙම කාලකන්ණි සවුන්ඩ් එකක් කියලා නමුත් ඒවයින් ලොකු දෙයක් කරනවා හරි ඒ තමයි මෝඩ්ස්